සුබ දවසක්. අපි අද කතා කරමු පස්වෙනි සහ හයවෙනි කාරණා මුහුණක් ලස්සන වෙන්න තියෙන. අපි දුරු කාරණා හතරක් කතා කරලා තියෙන්නේ. ඒතර පස්වෙනි කාරණා විදියට පැහැදිලි ඩිෆයින් ජෝලයින් එක. මොකද ජෝලයින් කියන්නේ? ජෝලයින් කියන්නේ මූණේ තියෙන මෙන්න මේ ආකාරයට හැදුණු මේ හැඩය. මේ හැඩය නිසා තමයි මුහුණ බෙල්ලෙන් වෙන් කරලා පෙන්වන්නේ. ඉතා පැහැදිලිව තියෙනකොට එහෙම මූණක් ඉතාමත්ම ආකර්ශනීය බවකට පත් වෙනවා. මේ ඩිෆයින් ජෝලයින් එක ගොඩාක් අයගෙන් බැලුවොත් නැති වෙලා තියෙනවා. වයසට යාමත් සමග තෙල් තැම්පත් වීම, එහෙම නැත්නම් මේ මුහුණේ තියෙන කොටස් පහළට නෙරා ඒම නිසා මේ පැහැදිලිව මේ ජෝලයින් එක දකින්න නැති වෙනවා. එහෙනම් ඒ වගේ ජෝලයින් එකක් එහෙම නැති වුණාම අපිට මොනවද කරන්න තියෙන විකල්ප? ජෝලයින් එක හොඳ ඩිෆයින් ජෝලයින් එකක් ගන්න නම් සමහර වෙලාවට අපිට හයිෆු වගේ මූණ ටයිට් කරන ඒවයින්, එම ට්‍රෙඩ් ලිෆ්ටින් වගේ මූණ ඉහළට ඔසවන ක්‍රමවලිනුත් ජෝලයින් එක යම් ප්‍රමාණයකට නිවැරදි කරගන්න පුළුවන්. ශල්‍ය කර්මයකින් මෙහා ඊළඟ දෙන ඉතාමත්ම හොඳම ක්‍රමයේ විදිහට දකින්න පුළුවන් ෆිලර්ස් වලින් ජෝලයින් එක නැවත ඇති කරන. එතකොට ඒ ජෝලයින් එක නිසා මුහුණ අනිත් කොටස් වලින් වෙන් වෙලා පැහැදිලිව පේනකොට ඒ මොනට ලොකු ආකර්ෂණීය බවක් ලැබෙනවා. එහෙනම් අනිත් කාරණාව තමයි චින් එක. ඔබගේ නිකට. ඒතර සමහරුන්ගේ නිකට ගත්තම ගොඩාක් කෙටි සහ පිටුපසට නෙරා ගිය නිකටක් තියෙන පුළුවන්. ඒ වගේ නිකටක් තියෙනකොට මුහුණේ අර ලස්සන බව අඩු වෙනවා. ඒ වගේ සමහර කෙනෙක්ගේ නිකට කුල් දුණු දික්කුණු ස්වභාවයක් තියෙනවා. ඒ කෙනෙක්ගේ මුහුණ අපිට උසින් වැඩි කෙට්ටු මුහුණක් වගේ පේන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ නිකට පළල් නිකටක් වෙනකොට මුහුණ කෙටි පළල් මුහුණක් පේන්න පුළුවන්. ඉතින් ওই වගේ ඒ වගේම තව තියෙනවා මේ නිකට මැද තියෙන මේ ඩිම්පල් එක. ඒකේ පේශි දෙකක් අතර තියෙන හිඩස, මේ පේශි වල ක්‍රියාකාරීත්වය වැඩි වුණාම මේ හිඩස වැඩිපුර පේනවා. ඒකෙන් අර මූණ දෙකට බෙදුණු බව ඔබට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකට මේ වගේ අපිට මේ පේශි වල නිසා මේ ඩිම්පල් එක නැති කරන්න අපිට බෝටොක්ස් වගේ ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. ඒ වගේම ෆිලර්ස් වල අපිට ඒක නැති කරන්න පුළුවන්. ඒ වගේ ශල්‍ය කර්මයකට වගේ ගියොත් සමහරලාට පස්සට ගිය නිකටක් නම් තියෙන්නේ වට ඉම්ප්ලාන්ට් දාන්න, ඒ වගේ නොයෙක් ප්‍රතිකර්ම තියෙනවා. නමුත් අර ශල්‍ය කර්ම වලට වගේ අධික මිලක් යන ක්‍රමවේදේ වගේම ඒවා ගොඩක් අය අකමැති ශල්‍ය කර්ම වලට භාජනය වෙන ඊට වඩා මෙහා තියෙන ක්‍රම මගින් ඔබට ඔබගේ චින් එක නිකට ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ජෝ ලයින් ඇන්ඩ් චින් කියන දෙක නිසා මුහුණ පැහැදිලි ඩිෆයින් මුහුණක්, බැලන්ස් මුහුණක් ඔබට ලබා ගන්න පුළුවන්. මේක දැන් මම ඔබට කාරණා 6ක් කියලා තියෙනවා. ඔබට කාරණා 3ක් කියනවා. අපි ඉක්මනින් මේ කාරණා 3ත් එක්ක හමු වෙමු.